අර කේලිය රමුක්කල්ල අමාත්‍යවරයා විසින් පෞගේ කාලේ ගෙන්නපු අර හියුමන් ඉමියෝග්ලොබින් කියන මේ ඖෂධය සම්බන්ධයෙන් දැන් ඒකේ අර ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධයේ තියෙන ඒක සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමත් එක්ක මේ ප්‍රවෘත්ති නිකන් පළවුනේ මේ හරියට මේ ආණ්ඩුව මේ බොරුවට මේ අමාත්‍යවරයා මේ හිරේ දාගෙන ඉන්නවා වගේ තමයි අපිට නිවුස් එකෙන් තේරෙන්නේ. ඇත්තට මේකේ தත්ත්වය මොකද්ද? මේ බොරුවටද මේ අමාත්‍යවරයා මේ හිරේ දාගෙන ඉන්නේ? ඉමියුනෝග්ලොබිලින් සමානයි කෙහෙලි රඹුකැල්ල හරි කෙහෙලි රඹුකැල්ල සමානයි ඉමියුනෝග්ලොබිලින් නෙමෙයි. ඉමියුනෝග්ලොබිලින් කියන ඖෂධය අපි විටින් විට ආනයනය කරනවා. ඒක අපේ රටේ රෝගීන්ට ලබා දීම අත්‍යවශ්‍ය නිසා. හැබැයි කෙහෙලි රඹුකැල්ල අමාත්‍යවරයා විසින් සිදු කරපු දැන් මේ නීතිය ඉදිරියේ පවතින නඩුව කියලා කියන්නේ ඉමියුනෝග්ලොබිලින් ඖෂධය කියන නාමයෙන් යම් ඖෂධයක් මේ රටේදී හදලා අපේ රෝහල් පද්ධතියට එකතු කරලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඔබ මේ ප්‍රශ්නේ හොඳට දන්නවා. ඒතකොට ඒක කතාව ඒක ඉවරයි එතනින්. ඉවරයි කියලා කියන්නේ ඒක නඩුවක් යන කටයුත්තක්. හැබැයි ඊට පස්සුවත් අපි ඉමියුනෝග්ලොබිලින් ගෙනාවා. මොකද මෑතකදීත් අපි කැබිනට් මණ්ඩලයේදී ඉමියුනෝග්ලොබිලින් ගෙනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරා. මේ ඊට පසුව ඉන්දියාවේ පිළිගත් සමාගමකින් ලංකාවේ පිළිගත් සැපයුම්කරුවෙක් හරහා ඉමියුනෝග්ලොබින් තොගයක් අරගෙන ආවා. ඒක භාවිතා කරමින් ඉන්දියෙද්දී තැනක දෙයක යම් පැමිණි ලැබිලා තිබුණා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැන පරීක්ෂණ කරා. ඒ පිටුරුලා තිබුණු තොගය භාවිතා කිරීම తాවකාලික නතර කරා. යලිත් පරීක්ෂණ කරගෙන ගියා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්‍යාගාරයෙන් සහ ඉන්දියාවේ විද්‍යාගාර වලින් පරීක්ෂණ වාර්තා ලැබුණා. ඒ වාර්තා මත පදනම් වෙලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක සම්බන්ධයෙන් ඉන්න ඒ ඉමියුනෝග්ලොබිලින් තොගය යලි භාවිතයට ගන්න පුළුවන් කියලා නිර්දේශ කළා තියෙනවා. දැන් මේ කිසිසේත්ම අර කෙහෙලිය රඹුක්වැල්ලට සම්බන්ධ ඉමියුනෝග්ලොබිලින් කතාවක් නෙවෙයි. මේ වෙන ඉමියුනෝග්ලොබිලින් ඊට පස්සේ අපි ඉමියුනෝග්ලොබිලින් ගහලා තියෙනවා. රෝගීන්ට දීලා තියෙනවා. ඒ රෝගීන් ඒකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. නමුත් එක්තරා මාධ්‍ය නාලිකාවක් අතර මම ඊටම කනගාටුයි කියන විශේෂයෙන්ම මාධ්‍ය වාර්තා කිරීමේදී ජාතික ආරක්ෂාව මහජන සෞඛ්‍ය වගේ සංවේදී විෂයන් වාර්තා කිරීමේදී කාටත් මාධ්‍ය ආයතනවලටත් පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා. ඒ මාධ්‍ය ආයතනය බොහොම පැහැදිලිවම ඒ කියන්නේ කාගේවත් වොයිස් කට්ටයක් හැටියට නෙමෙයි. ඒ ආයතනය මගින් පළ කරන ප්‍රවෘත්තියේ නිවේදකයාගේ කටින් කියපු දේ තමයි එම ඖෂධ තොගය භාවිතයෙන් ඉවත් කිරීමට පියවරගත් අතර එම ඖෂධ ගෙන්වා රෝගීන්ට ලබා දීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද නීතිය හමුව රැගෙන ලැබුවා. කෙසේ වෙතත් භාවිතයෙන් ඉවත් කරන ලද ඉමියුනෝග්ලොබින් ඖෂධ වලින් කොටසක් යලි භාවිතයට ගැනීමට ඖෂධ නියාමන අධිකාරිය පියවරගෙන ඇති බව. මේ කියන්නේ මොකද්ද? කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට නීතිය හමුවට යන්නට හේතු සාධක වෙච්ච ඉමියුනෝග්ලොබින් ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරිය විසින් යලිත් භාවිතයට ගන්න අවසර දුන්නේ නැහැ කියන එක. ඒතර මේක මම හිතන්නේ නැහැ නොදැන කරපු වරදක් කියලා. බොහොම පැහැදිලිව වංචනිකව ද්වේෂසහගතව මේ රටේ මහජන සෞඛ්‍ය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම සඳහා කරන ලද දෙයක් හැටියට මම සලකන්නේ. මොකද මේක තාම නිවැරදි කරගෙන නැහැ මේ මාධ්‍ය ආයතනය. අනිත් එක මේකෙන් යම් වික්ෂිප්තභාවයක් මහජන කලබලයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රවෘත්තිය පදනම් කරගෙන මහින්ද පතිර වගේ අය මම මේ නම කිව්වේ නේද? ඒ ආණ්ඩුවක හිටපු මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රධානියෙක් නිසා ඒ ප්‍රවෘත්ති නාලිකාවෙන් පෝෂණය වෙන මහින්ද පතිර වගේ අය ඊට පස්සේ සමාජ මාධ්‍යවල ප්‍රොෆයිල් වල පේජ් වල සහ YouTube වල අදහස් දක්වලා තිබුණා මේ කෙහෙලි රඹුක්වැල්ලට හිරේ යන්න සිදුවෙච්ච ඉමියුනෝග්ලොබිලින් තොගය මේ ආණ්ඩුව විසින් භාවිත කරන්න අවසර ලබා දුන්නා කියලා. මේක පැහැදිලිවම මාධ්‍ය ආභාවිතා කිරීමක් විතරක් නෙවෙයි ඒ මාධ්‍ය වලට අවසර ලබා දීපේදී එකඟ වන ලද මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් තබාගත යුතු විශ්වාසය පළුදු කිරීමක්. සම කනගාටු වෙනවා ඒ ආයතන ගැන සහ කරුණාකර එක නිවැරදි කිරීමක් කරන්න කොහොමත් අපි මේ දැනුවත්වම මේ හදන්න හදපු වැරදි සාගත ප්‍රවෘත්තිය පිළිබඳව පරීක්ෂණ කරන්න කියලා සහ මේ ප්‍රවෘත්තිය පදනම් කරගෙන සමාජ මාධ්‍යවල බොරු බීතියක් හදන්න හදපු අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි අදාළ නීති අංශ දැනුවත් කළා තියෙනවා.